ආයුබෝවන් දුවේ පුතේ. ඔයාලා හැමෝම මේ ලෝකේ තියෙන ලස්සනම වර්ණ දෙකලා ඇති නේද? හිරුවෙලිය, මල්, සමනලුන්, දේදුන්න හැම තැනම වර්ණ. ඔයාලා දන්නවද මේ හැම වර්ණයක්ම හදන්න පුළුවන් මූලිකම වර්ණ තුනක් තියෙනවා කියලා? අද අපි මේ වර්ණ ලෝකයේ රජවරු වගේ ඉන්න මූලික වර්ණ primary colors ගැන ඉගෙන ගමු. මූලික වර්ණ කියන්නේ මොනවද? සරලවම කියනවනම් මේවා තමයි වර්ණවල අම්මා තාත්තා වගේ. මූලික වර්ණ කියන්නේ වෙනත් කිසිම වර්ණයක් මිශ්‍ර කරලා හදන්න බැරි වර්ණ තුනටයි. ඒවා ස්වභාවිකවම පවතිනවා. එහෙනම් ඒ වීර වර්ණ තුන මොනවද කියලා බලමු. රතු, කහ, නිල්. මතක තියාගන්න. රතු, කහ, නිල් තමයි අපේ මූලික වර්ණ තුන. දැන් අපි මේ වර්ණ තුන අපේ ලෝකේ කොහෙද තියෙන්නේ කියලා පොඩ්ඩක් බලමු. බලන්න මේ රතු පාට. රසම රස ඇපල් ගෙඩියක්, හදිසි ගිනි නිවීමේ රතයක්. මේ හැමදේම රතු පාටයි. ඊළඟට අපිට තියෙනවා කහ පාට. උදේට පායන හිරු, ඉදුණු කෙසෙල් ගෙඩිය. අවසානෙට අපේ අහස වගේ සාගරය වගේ ලස්සන නිල් පාට. මේ වර්ණ තුන තමයි අපි චිත්‍ර අඳින්න, රෙදි පාට කරන්න, ගෙවල් පාට කරන්න පාවිච්චි කරන අනෙක් හැම වර්ණයකම මූලාශ්‍රය වෙන්නේ. දැන් මේ මූලික වර්ණවල තියෙන සුපිරිම බලය මොකක්ද කියලා බලමු. ඒ තමයි අලුත් වර්ණ හැදීමේ හැකියාව. මූලික වර්ණ දෙකක් සමාන ප්‍රමාණයෙන් මිශ්‍ර කළාම අපිට ද්විතීයික වර්ණ ලැබෙනවා. බලන්න අපි රතුයි කහයි එකට මිශ්‍ර කළොත් ලැබෙන්නේ තැඹිලි පාටයි. ඊළඟට නිල් සහ කහ මිශ්‍ර කර විට අපිට ලස්සන කොළ පාටක් ලැබෙනවා. අන්තිමට රතු සහ නිල් මිශ්‍ර කළාම ලැබෙන්නේ දම් වයලට් පාටයි. මේ ආකාරයට රතු කහ නිල් කියන වීරයන් තුන්දෙනාගෙන් තමයි මුළු වර්ණ ලෝකයම නිර්මාණය වෙන්නේ. එහෙනම් දුවේ පුතේ අද අපි ඉගෙන ගත්තා රතු කහ නිල් තමයි අපේ මූලික වර්ණ තුන. ඔබට ගෙදර වැඩක්. පුළුවන් නම් මේ වර්ණ තුන විතරක් පාවිච්චි කරලා ලස්සන චිත්‍රයක් අඳින්න උත්සාහ කරන්න. අදට අපි සමුගමු. මේ වර්ණ ලෝකය ගැන තව තවත් දේවල් ඉදිරියේදී අපි ඉගෙන ගමු. මේ වීඩියෝව බලලා ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන්න. අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා මේ වගේ තවත් රසවත් පාඩම් ගැන දැනුවත් වෙන්න. හැමෝටම සුබ දවසක්.